හරි අහන්නකො. දැන් මම හිතන්නේ ස්ක්‍රීන් එකේ පේන්නේ නැති දැන් නම් මම හිතන්නේ පොඩි කනෙක්ෂන් අවුලක් ගියා කලින් එකේ වගේ. හරි කියන එක ඇහෙනවනේ. වෙන අවුලක් නැහැ නේ. හරි අහන්නකො. එතකොට මේක ලියාගෙන ඉවරද ඔක්කොම? ලියාගෙන ඉවරද? මම හිතන්නද පොඩි කනෙක්ෂන් අවුලක් තියෙනවා වගේ. ෆයිල් එකේ වුණත්. ලියාගෙන ඉවරද කට්ටියම? මන්ට කියන්න. ඔයාලා chat එකේ message එකක් දාන්න පුළුවන්. ලියාගෙන ඉවරද කට්ටියම? කවුරු message එකක් දාන්නේ කොකියට? ලියාගෙන ඉවරද? මට තමයි. හරි ඉවරයි. හරි අහන්නකො. දැන් මේක ඇලි ඉවරයි. එතකොට ඊළඟට තියෙන මොකද්ද? ඊළඟට තියෙන ඕගොල්ලෝගේ ජාතක කියනකොට වාසිය. ටික මම දෙනවා ඔයගොල්ලෝ ලියන්න. මම ගෲප් එකට නෝට් එකක් දාන්න එක ලියන්න. මම පස්සේ ඊට දවසේ ක්ලාස් එකේදී කියලා දෙන්න. දැන් ක්ලාස් ඉවර නැහැ. තාම ඉවර නැහැ ක්ලාස් එකේ. ඉවර නැහැ. හරි අහන්නකො. ඔයාලගේ දැන් ඉස්කෝලේ වල දැන් ක්ලාස් පටන් ගන්න මාසයක් වෙනවා. හැබැයි මාසයක් වුණාට දවසක් මම ක්ලාස් කරේ නැහැ ගිය සතියේ මට මතක විදිහට මට උණ හැදුනා. ඒකත් ඒක බ්‍රහස්පතින්ද ක්ලාස් කරන්න පුළුවන් සිටුේෂන් එකක් තිබ්බේ නැහැ. හැබැයි මේ සතියේ ක්ලාස් කරේ නැත්නම් කදා දැන් අද කරේ ඒක. ගිය සතියේ බස් නැති වුණා ජොබ් එකේ වගේ නවසර ඉෂුව එකත් එක්ක. නැත්නම් වෙන අවුලක් නැහැ. ඔයාලා ඔය ක්වෙස්චන්ස් ටික කියන්නේ ඔය කරපු ටික විනාඩියක් බලා ගන්න. ටක් බලා ගන්න ඔය ටික. ඔය උගන්නපු ටික මොකක්ද අවුලක් තිබ්බ මටක් ගන්න කිය. හරි. මෙසේජ් එකක් දාන්න. හරි අහන්නකො. මේ මොකද මං කියන්නේ ඔයගොල්ලන්ට? අනේ හරි. ඒක හරි. මේ අහන්නකො. ඔයගොල්ලෝගේ දැන් ඊළඟට පටන් ගන්න සාධවාදී. ජාතක කියන පාඩම ඉවරයි. හරිනේ. ජාතක කියනකොට වාසියවස කතා කරන්න ඕනේ. එච්චරයි තියෙන්නේ. ජාතක කියනකොට රිවිෂන් ටියුට් එක. මේ තියෙද නෙමෙයි. මේ රිවිෂන්. තියරි කියන්නේ වෙන එකක්. හරි. තියරි එකේ හැම එකම ඉන්ටියර් කියලා ගොඩාක් කතා කරනවා. රිවිෂන් කියන්නේ මොකද්ද? මතක් කිරීමක් තමයි මේකේ තියෙන්නේ. දැන් ක්ලාස් එක කරන් යද්දි ඔයාලගේ මම දකින ඕල මගේ ඕලත් තිබ්බොත් කියන්නේ මොකද ඔයගොල්ලෝ නිකන් ක්ලාස් වෙන්නේ නැහැ. ඔයාලා ෆීස් එක කියලා ක්ලාස් එකට එන්නේ. ඒකින්ද ක්ලාස් එක කරන් යද්දි ඔයාලා මගේ පැත්තෙන් ඕලක් තිබ්බොත් කියන එක තේරෙන්නේ නැහැ. අකුරු පොඩි ගන්න එක්සාම්පල් මදි මොකක් හරි ඕලක් තිබ්බොත් අනිවාර්යයෙන් මට කියන්න ඕනේ. මේක අංක 1. ඒ වගේම මම ඔයාලගේ දකින ඉෂුව එක තමයි ඔයාලා පොඩ්ඩක් ඉන්ටරැක්ටිව් කියන එක මදි. ක්ලාස් එකේදී chat එකේ මොකක් හරි දාලා කියන්නේ දන්නේ නැති ඒවා දාලා පොඩ්ඩක් අහලා එහෙම ඉන්ටරැක්ටිව් වෙන්න ඕනේ. ඒක විතරක් ඔයාලගේ චුට්ටක් මදි. අනිත් එක තමයි දැන් ඔයාලගේ මේ මාසේ ක්ලාස් මම දවස් 5ක් කරා. අද දවස් 5 කියන ගතියෙන් බෙදෙන්නේ නැහැ මොකද අපි ක්ලාස් එක පටන් ගත්තේ අද මාස කියන එක අදින්ම කම්ප්ලීට් වෙන්නේ නැහැ. හරියටම මාස අගදී හේතුව අපි ක්ලාස් එක පටන් ගත්තේ ගිය මාසයක්. ඒකයි උනේ.
මේ මාසේ 3 වෙනි වීක් එකේ වගේ මම මතක විදිහට ක්ලාස් එක පටන් ගත්තා. ඒකයි හේතුව. ඒක නිසා මෙතනින් මේ මාසේ ඉවරයි. ඒකත් එක්ක අපි එක පාඩමක් සම්පූර්ණයෙන් කතා කරලා ඉව දැක්කම මේක කලින් කරන් තියුම මට එදා අසනීපුන් නැත්තා. ඒ වෙද්දි මේක ඉවද ඇත්තට. ජාතක කිරීමේ වාසියස මම උගන්වන්න නැත්තේ නෑ. උගන්වනවා නෝට් එක දෙන්නම් ලියා ගන්න ඊට පස්සේ මම ක්ලාස් එකේදී ඒක නෙක්ස්ට් වීක් උගන්වනවා. ඊට පස්සේ අනිත් සීන් එක තමයි සාධුපාතිකේ. මට පොඩ්ඩක් චුට්ටක් ඔයාලට කියන්න. ඔයාලා සාධුපාතික කියන පාඩම කලින් ක්ලාස් එකේ හරි ඉස්කෝලෙන් හරි ඉගෙනගෙන තියෙනවද? ඉගෙනගෙන තියෙනවා නම් ඒ පාඩම තත්ත්ව කොහොමද ඔයගොල්ලන්ට? ඒක ලේසියිද අමාරුයිද? චුට්ටක් කියන්න. මොකද ඒ මත තමයි මම ඔයගොල්ලන්ට උගන්වන විදිහ තීරණය වෙන්නේ. ඒක ලේසියි නම් අවුලක් නැහැ. සාධුපාතිකේ ලේසියිද ඒක? ෂේප්ද? සාධුපාතිකේ ගණන් එහෙම ගත්තොත් ඔයාලගේ සෙකන්ඩ් පේපර් එකේ ජාතක ගිණුම් මේක ගානක මේක එනවා. රෝම ඉලක්කම් ගොඩක්කට රචනා ගන්න රෝම ඉලක්කම් 3ක් හෝ 2ක් මේකෙන් එනවා. ඊට පස්සේ MCQ එකට આવත් MCQ වල ඔයාලට මේ පාඩමෙන් රචනා ක්වෙස්චන්ස් සාමාන්‍යයෙන් දල වශයෙන් 3ක් අනිවාර්යෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්. පොඩි ගානකුත් එක්ක ගුණකේ පුටි කැලලකුත් එක්ක ඔයාලට අපේක්ෂා කරන්න පුළුවන්. ඔතන මේ පාඩමෙන් එන ක්වෙස්චන්ස් ටික. එතකොට මේ පාඩම කොහොමද ඔයගොල්ලන්ට? මේක ප්‍රස්තාව තියෙනවා, මේක සමීකරණ තියෙනවා, chart තියෙනවා, ගොඩක් ඒවා මේක තියෙනවා. මේක ටිකක් අර තීරි ලොකුවට නැහැ ඇත්තටම. ගොඩක් තියෙන්නේ ප්‍රස්තාවය ගන්නව තමයි. මේ පාඩම කොහොමද? කියන්න බලන්න. පාඩම ලේසියිද? අමාරුයි සර්. වාසයට අවුලක් නැහැ. දෙවුමිනිට අමාරුයි. දෙවුමිනිට අමාරුයි. අනික් කට්ටිය පබසදා ඊට පස්සේ කවුද අනික් කට්ටිය? අසිදු සාධක දුල්ල නෑනේ. ඔයාලට මේ පාඩම කොහොමද? අමාරුයි. හරි. ඊට කලින් මට පොඩ්ඩක් කියන්න. මට ඒක මුළු ධ්‍යාන නවතුණා. මම ගිය සතියේ මොකක්ද හෝම්වර්ක් එකක් දුන්නානේ ඔයගොල්ලන්ට. හෝම්වර්ක් එක මතකද ඔයගොල්ලන්ට? මතකද මට පොඩ්ඩක් WhatsApp message එකක් දාන්න. මේ මම මේක දුන්නා කියලා හෝම්වර්ක් එක. හරි. ළමයි තුන්දෙනෙක්ම මේ පාඩම අමාරුයි කියලා එක්ක අවුලක් නැහැ කියලා. දල වශයෙන් ගත්තොත් තමයි සාධුවාතික කියලා කියන ගොඩක් ළමයි අත හදින පාඩමක්. ඔයාලා සමහර විට එහෙම හිතලා ඇති මම මේක ගලන්නේ එක්සෑම් එකේ. අවුලක් නැහැ කියලා. හැබැයි ළමයි එක්සෑම් එකේ මේක ලකුණු 3ක MCQ questions 3ක් එනවා. ඒක ලකුණු 3ක්. ඔයාලා මේක ඒකත් අදින්න බෑ. ඒක ඔයාලා ගන්න ඕනේ. ඒකින්ද මතක තියාගන්න මෙන්න මේ කාලේ හොඳට. ඔයා A level එක ගන්න. ඔයා තුන කැම්පස් ගන්න. කොහමද කොට දාගන්නේ මේක? එහෙනම් ඔයා හැමෝම කරන questions ටිකත් කොට දාගන්න ඕනේ. ඒත් වඩා වැදගත් වෙන්නේ හැමෝම හරියට කරන PPC ගන්නවත්. හැමෝම හරියට කරන සමතුලිතය ගන්නවත්. හැමෝම හරියට කරන ඉල්ලුම් සැපයෙන් පොඩි ගන්නවත් කරන එක නෙමෙයි. වැදගත් වෙන්නේ අනික් කට්ටිය පාස්වන් උඩට යන්න. අනික් කට්ටිය පාස්වන් උඩට යන්න අනික් කට්ටිය වරද්ද ගන්න questions වල කරන්න ඕන. අමාරු questions. සෙකන්ඩ් එක නම් ඔය තෝර ගන්න එකත් එක්ක වෙනස් වෙන්න පුළුවන් ඒක. ඒක අවුලක් නෑ කියමුකෝ. මේ ෆස්ට් එකේදී ඔයා මේ පාඩම මිස් කරන් යනවා කියලා කියන්නේ ඔයාට MCQ ලකුණු 50 නෙමෙයිනේ කියන්නේ. 47යි. ඇයි ඔයාට 48 9 10 50 නෑ. ඇයි? ඔයා 50න් MCQ තුනක් මිස් කරගන්න. ඔයා ගෙදරින් ඇද්දින් මේක කරන්න එක හිතන්නේ. ඕකයි සීන් එක. ඒකෙන්ද මතක තියාගන්න ඒ වගේ අද සෙකන්ඩ් එකේ ඒවා මිස් කරත් ෆස්ට් එකේ මිස් කරන්න බෑ. අනික මේවා තමයි ලකුණු ගන්න තැන්. අනිත් එක පාස් කරන්න මේ තැන් වලින්. ඒකෙන්ද මේ තැන් තමයි හරියටම කොට දාගන්න ඕනෙත් ඕගොල්ලෝ. තේරෙනවද? ඒක වල දැම්ම තේරෙන්නේ නැති වෙයි. එක්සෑම් එක ලඟ වෙද්දි තේරෙයි ඔයගොල්ලෝ. අනිවාර්යෙන් මොකද තේරෙයි. ඒ නිසා පේපර්ස් වල වැඩි තැනක් දෙන්න මම හෝම්වර්ක් එක මට මතක විදිහට මම දුන්න මොකක් හරි මේ සතිය හෝම්වර්ක් එක මෙහෙමයි. ඔයාලා ක්ලාස් එකේ හෝම්වර්ක් කරන්න කියලා බයින්න පුළුවන්. මොකද ක්ලාස් වල බයිනවා. තාම බයින පටන් ගන්න නැහැ උන්ට බයිනවා. වෙයි. බයිටි බැන්න කියලා වට ඇගේ වදින්නේ නැහැ නේ ඔක. ඔයාලා ගණන් ගන්නත් එකකින් බෑ තමයි. තේරෙනවද? ඔයා වැඩ කරලා පුළුවන් නැත්තම් බෑ. ඒකෙන්ද මම ප්ලෑන් එකක් කියන්නම්. මේ සතියේ දැන් ලබන සතියේ සන්ඩේ වෙනකන් මේ දවස් කීප තුල
ඔයා මෙන්න මේ කියන පාඩම් කරන්න ඕන. අංක 1 ජාතික ගිණුම්කරණය. ජාතික ගිණුම්කරණය මං ඔයාට මේ උගන්වපු ටික මේ උගන්වපු ටික ආයි කොලයක ලියලිය මොළේ ඉඳන් පාඩම් කරන්න. දැන් සමහර විට ඔයාලට හිතෙයි ඔයාලගේ ඉස්කෝලේ ටියුට් එක, ඉස්කෝලේ නෝට් එක, ක්ලාස් එකේ ටියුට් එක ඒවත් එක බලද්දි මම දුන්න මේ ටියුට් කරන්න පොඩි නේ කියලා. ඒක සාමාන්‍ය දැක්කයි ඔක රිවිෂන් ටියුට් එක. ඔක තියද ටියුට් එකක් නෙවෙයි. හරිනේ. ඒකම ඕක හදලා තියෙන්නේ ළමයින්ට පාඩම් ගන්න ලේසි වෙන්න. වෙන ඕගොල්ලෝ ක්ලාස් වල රිවිෂන් ටියුට් ඔයිටට අපිට ඩීටේල් ඇති. මම මේක සමරයිස් කරලා තියෙන්නේ. හේතුව ඔයාට අවශ්‍ය ටික විතරක් ආයි මතක් කරගන්න තමයි මේක තියෙන්නේ. ඔයා අංකයකට කරන්න ඕනේ ඉවර වෙච්ච ජාතික ගිණුම් පාඩම 100% තව පාරක් හොඳට බලා ගන්න. ඔයාලා හැමෝගම ටියුට් එක තියෙනවනේ. අංක 2 ඔයාලගේ ජාතික ගිණුම් පාඩමෙන් තියෙන MCQ කරන්න ඕනේ. 2027 ඉඳන් 2014 වෙනකම්. සාමාන්‍යයෙන් MCQ වෙන්නේ මොකෙන්ද මේකේ? මේක MCQ වෙන්නේ ළමයි MCQ numbers 18 වගේ ඉඳන් 22 වගේ වෙනකම් MCQ 4ක් මේකෙන් එනවා. MCQ 4. මේකෙන් MCQ 4ක් එනවා. සාර්වත්‍රික MCQ 3ක් එනවා. මේ පාඩම් දෙකම එකට යන්නේ. සමස්ත මේ පාඩම සම්පූර්ණයෙන් අතහැරියොත් ඔයාලට MCQ 50න් 7ම නැති වෙනවා. ඒක මතක තියාගන්න. හරිද? ඒත් MCQ 4ක් මේකෙන් එනවා. 18, 19, 20, 21 එක 4ක් වෙන්න පුළුවන් නේ 5ක් වෙන්න පුළුවන් නේ. ඒක 5ක් වුණොත් සාර්වත්‍රික MCQ දෙකයි. ඒ වගේ තියෙන්නේ. සමස්ත මේ ඔක්කොගේම MCQ 7ක් එනවා. 7ක්. ඉතින් ඔයා මේ MCQ 18, 19, 20, 21 බලන්න එතකොට ඔයාලට ජාතික ගිණුම් MCQ හම්බෙයි. ඔයාගා පාස් පේපර්ස් බුක් එකක් තියෙනවා කිසිම වෙලාවක පාස් පේපර්ස් බුක් එකේ පෑනෙන් පැන්සලෙන් ආන්සර්ස් ගන්න යන්න එපා. ඔයා පැන්සලෙන් ගෙවුවොත් ආන්සර් මකන්නේ විතර. මොකද ඔයා එක්සෑම් ලඟ වෙද්දී පුළුවන් තරම් ප්‍රැක්ටිස් කරනවා පාස් පේපර්ස් ටික. මොකද පාස් පේපර්ස් කියලා කියන්නේ සාමාන්‍ය පේපර් එකක් නෙමෙයි. ඕක තමයි එක්සෑම් එක. මොකද ඔයා දැන් කරන 25 පේපර් එකත් ආයෙ කාලයක් හැද්දී පාස් පේපර් එකක් එනවනේ. ඒකෙන් මතක තියාගන්න. ඕක ගොඩක් වටිනවා. මම ඒ කාලේ මම ඔය වාද විභාග වල විනිස් කොල්ල ටර්ම් ටෙස්ට් පේපර්ස් එහෙම ලොකුවට කළා නැහැ. හැබැයි මම පාස් පේපර්ස් ටික සුපිරියට කළා. ඒක මම සුපිරියටම කරපු දෙයක්. හරිද? පාස් පේපර්ස් ටික පාඩමක් වේදී පාඩම් කළා. ඒ පාඩමේ පාස් පේපර්ස් ටික හරියට කළා. ඒක මම සුපිරියට කළා. අන්න ඒකයි මට ඇත්තටම ක්වෙස්චන්ස් කරන එක ෂේප් වුනේ. නැත්තම් මට තෝක් කරගන්න බෑ. ඒකෙන්ද පාස් පේපර්ස් කරන්නේ නැතුව වෙන මගුල් බදාගන්න යන්න එපා. මම දැක්ක මේ ළඟදී වෙන ගෲප් එකක කවුද කොල්ලෙක් අහලා තිබ්බා 1997 ඉකෝන් පේපර් එක නැද්ද කියලා. ඉතින් ඒක කරන්න ඒක අවුලක් නැහැ කරන එක. ඉතින් මේක කළා වැඩක් නැහැ. ඇත්තටම මේ ගොන් ආතල්ලයක් ඒව කරනවා කියලා කියන්නේ. එතන වටින්නේ මොකද්ද? 27 ඉඳන් 10 දක්වා ටික හදිට කරන්න. මෙන්න මොකවත් තවන්න නැහැ ඔයා කරන්න. ඔය පේපර්ස් ටික ප්‍රැක්ටිස් කරනවා ඔයාලට ඒකක් ගන්න පුළුවන් ඉගෙනගෙන. තේරුණානේ? ඉගෙනගෙන අනිත් පැත්තට පාස් පේපර්ස් ඔය පාස් පේපර්ස් 14 15 කරනවා නම් nothing exciting. shit. ඒකෙන්ද අංගයකට කරන්න මේ අවුරුදු මෙතන 10ක් වගේ තියෙනවා. මේ 10 පුතාලා ඔයාලා කරන්න MCQs ටික අංගයකට. දෙක ඔයාලා මේවා තියෙන රචනා ක්වෙස්චන් කරන්න. මේ ටික කරන්න වෙන පොතක් ගන්න. ඔයාලා අනිවාර්යෙන් ලාස්ට් එකට වෙන කියන්නේ අලුත් පොතක් ගන්න පුළුවන් නම් ගන්න නැත්නම් ඉතින් තියෙන පොතක මත මැදින් හරි කොහෙන් හරි පටන් ගන්න. මේක පිළිවෙල කරන්න ඕනේ. දැන් පාඩමක් ඉවරයි. පාඩම් කළා. පාඩම් කරන්නේ ඩවුන්ලෝඩ් ඒවා තිබ්බොත් මට මැසේජ් එකක් දාන්න, කෝල් එකක් ගන්න, වොයිස් මැසේජ් එකක් මොකක් හරි කමන්නේ. මට මැසේජ් එකක් දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ ඒකද. ඒක මට වදයක් නෙහිම හිතන්න යන්න එපා. මොකද ඔයාලා නිකන් ක්ලාස් වෙන්නේ නැහැ. ඔයාලා ක්ලාස් වෙන මේ පැය දෙක තමයි ඉගෙන ගන්න තර නෙමෙයි. දන්නේ නැති ඒවා අහන්න හැම එකත් එක්කම. මොකද ඔයාලා මාස් ක්ලාස් වෙනවා නම් ළමයි 100 ගණන් ක්ලාස් එකේ ඉන්නවනම් ඒ සර්වර් හම්බෙලා ගණක් හදා ගන්න ගොඩක් අට අමාරු වෙන්නේ. මමත් ඒ කාලේ මාත් ගියේ කිරිබක්කඩ ක්ලාස්. කිරිබක්කඩ මේ යවට නැත්තම් ගම්පහ කිට්ටුව, කඩවත කිට්ටුව. එතකොට මම ක්ලාස් ඉවරලා මට සෙකන්ඩ් ගණක් ගන්න මොකද ක්ලාස් වෙච්ච ගමන් තමයි වෙන ක්ලාස් එක. ඒක හම්බෙන්නේ නැහැ. එතකොට ගොඩක් කවුල් ඒ වගේ තිබ්බා. දැන් ඔයාලට මේ මම බලෙන් කියන්නේ අහන්න කියලා. ඔයාලා අහන්නේ නැහැ. ඒකේ ෆස්ට් එක. අහන්නේ ඔයගොල්ලෝ. ඒකෙන්ද පාඩම් කළා දෙක ඊට පස්සේ පාඩමේ තියෙන ක්වෙස්චන්ස් කළා. MCQ ටික රචනා ටික. රචනායකේ පස්සේ රචනා ක්වෙස්චන් එක ඉන්නේ. හැබැයි ජාතික ගිණුම් කියන එක 2019 කලින්
පස්වෙනි රචනා ගවේෂණ එක නෙමේ හතරවෙනි රචනා ගවේෂණ එක සම්පූර්ණයෙන් එන්නේ ජාතික ගිණුම. මොකද දැන් සිලබස් එකේ ජාතික ගිණුම එක සහවාතික කලවම් කරාට කලින් සිලබස් එකේ පේපර්ස් ගද්දිවාට ජාතික ගිණුම වල එක රචනා ගවේෂණ එකක් සහවාතිකෙන් තව එකක් අවුවේ. දැන් එහෙම නැහැ. දැන් එහෙම නැහැ. දැන් තියෙන්නේ විදිහ වෙනස්. දැන් තියෙන්නේ තමයි ඔයාලට එක්සෑම් එකේ එන්නේ. ජාතික ගිණුම සහවාතික දෙකම කලවම් කරලා එක ලොකු රචනා ගවේෂණ එකක් තමයි එක්සෑම් එකේ ඉන්නේ. පුළුවන් ටික කරන්න. දන්නේ නැති ඒවා ටියුට් එකෙන් බලන්න. ස්කෝල් ටියුට් බලන්න. ක්ලාස් එකේ ටියුට් බලන්න. මොකද රිවිෂන් ටියුට් එක බලන්න. දන්නේ නැතිව ගෲප් එකේ අහන්න. ඕන එකක් අහන්න. වැඩේ කොට දාගන්න. හැබැයි ඔයා තාමත් මේ දැන් ඔයා මෙච්චර කල් ඔයා පාඩම් කරලා ඔයා තාමත් හරියට ඕගොල්ලෝ මොකද කරන්නේ නැත්තේ? එක පාඩමක් හරියට කළේ නැහැ. ඒකනේ අවුල් දාලා තියෙන්නේ. ඒකෙන්ද දැන්වත් මේ ඉගෙනගත්ත එක පාඩම මේ වැඩේ පටන් ගන්න. ඉගෙන ගත්තා පේපර් ටික කරන්න. ඔය වැඩේ ගන්න කළොත් ඔයාලට කවදාවත් මේක බැරි වෙන්නේ නැහැ. අනිත් එක පුළුවන් නම් ඔයාලගේ යාළුවන්ට මේ පාඩම් දන්නේ නැති උන්ට යාළුවන් දන්නේ නැත්නම් ඕක කියා දෙන්න. ඒකත් මාද වටිනවා. ඒකත් මාද වටිනවා. මේක චූටි දෙයක්. මේ වැඩේ කළොත් ඔයාලට වැඩේ කොට දාගන්න පුළුවන්. හැබැයි ඊට අමතරව ඕගොල්ලෝගේ ටර්ම් ටෙස්ට් තියෙනවා නම් ඔයගේ පේපර්ස් තියෙන ඔය එක්සෑම් තියෙනවා නම් පොඩ්ඩක් මේ කෑල්ල ගන්න හිතන්න. එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් මුදල බැංකුවල මෙන්න මේ කෑල්ල පොඩ්ඩක් මතක් කරගන්න ගාස් එක. හිතන්න විදේශෙන්ලා මේ කෑල්ල පොඩ්ඩක් මතක් කරගන්න. PPC පාඩම මෙන්න මේ කෑල්ල පොඩ්ඩක් මතක් කරගන්න. එහෙම තියෙනවා නම් මට පොඩ්ඩක් කියන්න. එහෙම තිබ්බොත් මට ක්ලාස් එකේ විනාඩි 10ක් 15ක් දාලා අනික් කට්ටියට කියලා ඒ වැඩේ කරන්න පුළුවන්. නිසා ක්ලාස් ඉවර වෙලා හරි අපිට මම මෙතන කියන්නේ නැහැ දැම්ම. ක්ලාස් ඉවර වෙලා හරි මොකක් හරි ඉෂුව එකක් තිබ්බොත් ඕගොල්ලන්ට ඒක අහගන්න පුළුවන් මගේ. එimhe කිසි ගැටලුවක් නැහැ. මම මේ වයිට් බෝඩ් එකේ මේක කියලා දෙනවා. මේ මොකක් කරවලක් තියෙනවා දැන් අද මෙසේජ් එකක් දාන්න කියලා දෙන්න පුළුවන්. හරි ළමයි එහෙනම් අපි අද ක්ලාස් එක නවත්තමු. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් විතරක් අහන්න. මේ මීටින් එකෙන් නැත්තම් ඔයගොල්ලන්ට අයින් වෙන්න පුළුවන්. එහෙනම් හැමෝටම ආයුබෝවන්. good night. පරිස්සමෙන් වැට්ටි කරගන්න. එහෙනම් good night. bye.